යුරෝපයේ සුපර්කාර් ට්‍රැක්වල වැඩදාද්දී කෙලින් පාරක ටයර් දෙකක් පුච්චගෙන කන්නඩි පැලන සද්දෙන් විසිවෙලා යන ඇමරිකාවේ අමු යක්ෂයා කවුද කියලා ඔයා දන්නවද? සද්ද ඇහුනමත් ඇඟේ හිරිගඩු පිපෙන මේ යක්ෂයා තමයි පිරිමින්ගේ හීනයක් වුණු Dodge Challenger SRT Hellcat. ආයුබෝවන් වාහන මාස්ටර් ක්ලාස් සීරීස් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඇමරිකන් මසල් කාර් ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම කනපිට ගහපු පාරේ දුවන්න පුළුවන් නීත්‍යානුකූල රේසිං යක්ෂයෙක්ව තමයි අද අපි මාස්ටර් ක්ලාස් එකට ගෙනාවේ. ඒ තමයි Dodge Challenger SRT Hellcat. මේක නිකම්ම කාර් එකක් නෙමෙයි. පිරිසිදු ඇඩ්‍රිනලින් යන්ත්‍රයක්. V8 එන්ජින් යුගයේ අවසානය සනිටුහන් කරන්න කලින් Dodge සමාගම ලෝකෙටම දුන්න මේ යක්ෂයාගේ ඇතුළාන්තය ගැන 100% නිවැරදි එක්ස්පර්ට් ලෙවල් තාක්ෂණික විග්‍රහයක් අද අපි කරමු. මසල් කාර් පිස්සෝ ටික සීට් බෙල්ට් දාගන්න. අපි යමු Hellcat එක ඇතුළට. අපි කෙලින්ම යමු මේ යක්ෂයාගේ හදවතට. මේකේ බොනට් එක යට තියෙන්නේ ලෝක ප්‍රකද්ද 6.2 ලීටර් සුපර්චාර්ජ්ඩ් Hemi V8 එන්ජිමක්. මෙතනදී මේකේ තියෙන ලීටර් 2.4ක දැවන්ත සුපර්චාර්ජර් එක ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනේ. අධික RPM වලදී මේ අතිවිශාල සුපර්චාර්ජර් එක ඩ්‍රයිව් කරන්න විතරක් එන්ජිමෙන් HP 80කට ආසන්න බලයක් වැවෙනවා. මේ අතිවිශාල එන්ජිමෙන් සාමාන්‍ය Hellcat මාදිලියේ අශ්වබල 717ක උපරිම බලයක් සහ නිව්ටන් මීටර් 881ක දැවන්ත ටෝක් එකක් නිපදවනවා. Red Eye සහ Jailbreak මාදිලිවල මේක 807 HP දක්වා යනවා. මෙතනදී Hellcat පිස්සෝ අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ රහසක් තියෙනවා. මේ කාර් එක ගද්දී ඔයාට යතුරු දෙකක් හම්බ වෙනවා. එකක් කළු පාටයි අනිත් එක රතු පාටයි. ඔයා කාර් එක ස්ටාර්ට් කරන්නේ කළු යතුරේකින් නම් early Hellcat models වල මේ black key එක හරහා power output එක 500 HP දක්වා සීමා කරනවා. හැබැයි ඔයා red key එක දැම්මොත් තමයි අර කියපු 717ම එළියට ඇවිල්ලා මේක නියම යක්ෂයෙක් වෙන්නේ. American muscle car කියන්නේ බර වාහන. මේ Hellcat එකේ සම්පූර්ණ බර ටොන් 2කට ආසන්න අගයක් ගන්නවා. මේක හරියට ටොන් 2ක බෝට්ටුවක් වගේ. හැබැයි අර 717 HP බලය නිසා මේ ටොන් 2 යක්ෂයට තප්පර 3.6කින් 0 to 100ට යන්න පුරුවන් වගේම ක්වෝටර් මයිල් එහෙම නැත්නම් මීටර් 400